භික්ෂු සංඝයාද සමගින් පිණ්ඩපාතය සඳහා වැඩම කළා. එය දැකීමෙන් කලබලයට පත් වූ සුද්ධෝදන රජු භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණියා. ඔබ වහන්සේ පිණුසිඟා වඩිමින් කුමන හේතුවකටද මාව මේ විදිහට ලැජ්ජාවට පත් කරන්නේ? ඔබ වහන්සේ රාජවංශිකයෙක්. රාජවංශිකයන් මේ විදිහට පිණුසිඟා වඩින්නේ නෑ. ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මට හැමදාටම දන්පැන් දෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ මට ඒ සඳහා ඉඩ දෙන්න. මම බොහොම කැමැත්තෙන් ඔබ වහන්සේට දානය පිළිගන්වන්නම්. මහරජතුමනි, ඔබගේ වංශය රාජවංශයයි, මාගේ වංශය බුද්ධ වංශයයි. පෙරත් බුදුවරු මේ අයුරින්ම දානය පිණිස පිණුසිඟා වැඩියා. මෙකල බුදු වූ මමත් ඒ අයුරින්ම පිණුසිඟා වඩිනවා. මහරජතුමනි, මනාකොට සවන් යොමු කරන්න. අවබෝධ කරන අදහසින්ම දහම් මසන්න. මම ධර්මයේ දේශනා කරන්නම්. යමෙක් මේ පංච උපාදානස්කන්ධයට, එනම් රූපයට, වේදනාවට, සංඥාවට, සංස්කාරයට, විඥාණයට බැඳී ගියොත් ඒ කෙනා යලි යලිත් මේ සංසාරයේ ගමන් කරනවා. නමුත් යමෙක් මේ පංච උපාදානස්කන්ධයට බැඳී නොයයිද, ඒ කෙනා මේ සියලු දුක් වලින් නිදහස් වෙනවා. ධර්මයේ හැසිරෙන පුද්ගලයා අකුසලයෙන් නැගී සිටින්නේය. ප්‍රමාද නොවන්නේය. ධර්මයේ මනාව හැසිරෙන්නේය. එසේ ධර්මයේ හැසිරෙන පුද්ගලයා මෙලොවත් පරලොවත් සැපසේ වාසය කරන්නේය. භාග්‍යවතුන් වහන්සේ, අප සෑම දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් භික්ෂු සංඝයා පිරිවරාගෙන හෙට දවසේ දානය සඳහා අපගේ මාලිගයට වඩිනසේක්වා. ඔබ වහන්සේගේ පැමිණීමත් සමගම මමත් ප්‍රජාපති ගෞතමී දේවියත් ඔබ වහන්සේගෙන් බණ අසා